අදවලත් එක කතා කරන්න බොලොත්තුවෙන් අපේ ෂොප් වෙබ්සයිට් එකගේ සයින් ඉන් ප්‍රොසෙස් එක පිළිබඳව සයින් ප්‍රොසෙස් එක අපිස්සෙල්ලා අපේ ඉන්ඩස්ට පප කෝඩ් කරමු එතකුට මේ තියන්න අපේ සයින් ප්‍රොසෙස් එක ස්ටාර්ට් වෙන තැන එතකුටම සයින් ප්‍රසෙස් ඇති විශේෂයෙන්ම ඊමේල් ලිපුට්ට ඇතිල තිෙන ඊමේල් ඉම්පුට් එකට අමතර පාස්වර්ඩ් ඉම්පුට්ටයක් දීල තියෙන ඒවගේම තමයි රිමබී ඔප්ෂන් නිකුත් මමතන් දිය තියෙනවා රිමබී ඔප්ෂන් ඇත් එක් ෆෝට් පාස්වර්ඩ් කියෙන බට නිකුත් මමේද ඇට් කරගෙන තියෙනවා වාට එකකවුන්ටයක් කලින් නැත්තා සයිනම් ප්‍රසෙස් එකට යන්ට බට නිකුත් මම එක ඇට් කරගෙන තියෙනවා සයිනින් ප්‍රසෙස් එකට අදාළ ඔත්තු ජේස් ෆයිල් එකතයි මේක තම අපේ සයින් ප්‍රසේ ජාවිස්ටික් පංශණ කරන්න වෙන්නේ ඇතකොට මෙතනදී අපේ පංශණ එක ස්ටාර්ට් වෙනවා එතකොට මම ඉන්ඩෙස් එක දාතින ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි ඉන්ඩෙස් PHP එක තියෙන ඊමේල් පාස්වර්ඩ් එක මෙතින් තමයි කැච් කරගන්න එතකොට ඊමේල් එක තියෙන වැලිුව එකයි පාස්වර්ඩ් එක තියෙන වැලිුව එකයි මෙත ඩොකිමට පයි ගෙට්ටිමන්න අයිඩියකින් අප මෙතන මේකට ඇට් කරගෙන තියෙනවා ඊට අමතව රිමෙම්බමි ඔප්ෂන් අත මෙතද ඇට් කරගෙන මේකට ඇට් කරගෙන තියෙනවා ඊට අමතරව එර මෙසේජ් ශෝකන ඩියවෙකුත් අප ඇත් කරන තියෙන ඒක ක්ලාස්ස අපි හිඩන් කරගෙන මැසේච්ච බොක්ෂ එක සෝකන විදිත්තය මේක හතාගෙන තියන්නේ මීට අමතර අප මෙතන වැලිඩේෂන්ය කදාගේ තියෙන ඇතකුට අප පස්සවඩ් හරි ඊමේල් එක හරි එම්ට නම් අපිට මැසේච්චයක් වෙනවා ඕල් ෆීල්සා රෙක්පයිට් කියලා ඒවිදිට මෙතන වැල්ටේෂන් නිකුත් අපි මේක ඇට් කරගෙන තියෙනවා ඊට අමතර මෙතැන්ද අපි ඉන්වලි ටීම ෆෝමට් එකුත් ඇතින වැල්ටේස් ටීමට එතුකුට ඒගෙද වෙන්නේ අපේ ඊමේල් එක ඊමේල් එකට අදාළ දත්වල් තියෙනවද කියලා මෙතිද බලාගන්නවා ඊට අමතර අප මෙතනද ෆෝම් ඩේට ඔබ්ජෙක්ටයක් ක්‍රේට් කරගෙන තියෙනවා එක්‍රේට් කරන ඊමේල් එකයි පාසඩ් එකයි රිමෙම්බමී එක පෝස් කෙන වැලියස් අපි ඇට් කරගෙන තියෙනවා ඉතින් මේ කරතින ජක් රික්ස් එක්කින්ත ඩේට සෙන්ඩුවන විදිට අපි මේක හදලා තියෙන්නේ එතවට මෙතන අපි සර්වයකට රික්වස්ටක් යවනවා ඔබ්ජෙක්් එක ක්‍රියේට් කරවන්න කියලා එතකොට මේ තියෙන සර්වකින් රෙස්පොන්සයක් කෙනකොට රන්වෙන පංශන එක අපි මෙතන මේ ක්‍රියේට් කරගෙන තියෙන මේ පංශන එක දර මෙතන දෙසිය මේ තියෙන්නේ සේවක ප්‍රොපලි අපිට රෙස්පොන්සයක් දුන්න කියන එක තමයි ඊට පස්සේ මෙතින්ද රෙස්පොන්ස් ටෙස්ටක් විදි සස්කස් කියලක් මෙතන නිවිදිට හදාගෙන තියෙනවා ඉති මෙතන සස්කස් මැජජයක් එත්ති මෙතන රෙඩ්ඩර මැසේජක රිමූ කරගෙන ඒවගේම තමයි ග්‍රීන්රෝ ග්‍රීන් සස්කස් මච්ච අපි ඇට් කරගන්න ඊට පස්සේ සස්කස් රෙජිස්ටේෂන් සස්කස් පුලි කර එක පලවෙන් ඩිස්පලේ වෙන්නේ ග්‍රීන් කලයකින් ඒකද මෙතන මේක රෙට් කාලයක රිමූ කල්ලා ග්‍රීන් කල එකක් කැට් කරල මේ රෙජිස්ටේෂන් සස්කස් කියන එක අපේ පෙන් ඉදිර මේක හදාගෙන තියෙනවා ඊට පස්සේ මෙතැදි සිට්ටයිම් අත්දාගෙන අපි මේ ටයිම එක ඇත්ලේදී හෝම්.php එකට මේක ප්‍රීඩේට් පෙන්ඩි කියල අපි මේක හදාගෙන තියන්නේ ඒවාගත මෙතන අපි එල්ස එකත් දාලා මේක පැජීමයෙන් හරි සර්වකෙන්න්නේ එර මැසේච්චාතික ශෝක නිතියක් දාගෙන තියෙන එතකුට ඒබුණාව රෙක්වෙස් පේල් කියලා අපිට එර මැසේච්චය කෙන විතර අපි හදාගෙන තියෙනවා මේක අපේ ටෙක්ස අවසාන වශයෙන් අපි පෝස්ට් මෙතඩ්ඩකින් ලොගින් process.php කියන ෆයිල් එකට මේ ෆෝම් ඩේට එක සෙන්ඩ් කරගෙන තියෙනවා මෙත විශේෂත්වන මෙතන වැලිඩේට ඊමේල් කියලා ෆංශන් ඇතින තුර මේ ෆංශන් එක මුලිගෝෂයම කරන්නේ මේ අපි දාන ඊමේල් එක ඊමේල් එකේ ෆෝමට් එකට තියෙනවද කියලා චෙක්කන්න කතා මේක මුලිගෝෂයෙන් කරන්නේ ඇතුකට මෙත රෙජෙක්ස් කියලගත් තියෙන ඊමේල් රෙජෙක් තුට මේ රෙජෙක්ෂක් කියන්නේ පැටන් මැසින් මෙතට එකක් එතකොට ටෙස්ට එක ෆෝන්ට එකට ෆෝමට් එකට මැච්චනවාද කියන එක චෙක් කරන්න තම අපි මෙතන මේ රෙජෙක්ස් කියන එක යස් කල තින මේ පංශන යස්ක තියෙන්නේ ඒකට ඇතකට මේ තියෙන මගේ ලොගින් ෆස්ප ෆයිල් එක එතකොට මේක අපි උඩම සේෂන් එක ස්ටාර්ට් කරගෙන තියෙනද
ඒවගේ මත ඩේටබේස් කනෙක්ෂන් ෆයිල් එක ඉන්කලූඩ් කරගෙන තියෙනවා. එතකොට අපි මෙතනදී යූස කෙනෙක් සබ්මිට් කරපු ඊමේල් එක පාස්වර්ඩ් එක පෝස් මෙතඩ් එකෙන් අපි අරගෙන තියෙන. ඒ වගේම තමයි රිමෙම්බර් මී එකේ චෙක් බොක්ස් එක චෙක් කරලාද කියලාත් අපි මෙතනදී බලනවා. චෙක් කළා නම් අපි වැලියු එක ගන්න, නැත්නම් ෆෝල්ස් වෙනවා. එතකොට මෙතනදී අපි අපේ ඊමේල් ඉන්පුට් එක එම්පි නම් please enter your email address කියලා අපි මෙතනදී දාගෙන තියෙන. ඒ වගේම තමයි හිතන්න අපේ ඊමේල් ෆෝමැට් එක වැලිඩේට් කියන්නේ පැරදිනා ඉන්වැලිඩ් ඊමේල් ඇඩ්‍රස් කියලා අපි මෙතන දාගෙන තියෙනවා. එතකොට ඒ වගේම තමයි පාස්වර්ඩ් ඉන්පුට් එකේ කිසින please enter your password කියන එක ඩිස්ප්ලේ වෙන විදිහට අපි මෙතන ඇඩ් කරගෙන තියෙනවා. එතකොට මේකේ තියෙන්නේ අපේ user record වලට අදාළ ඊමේල් එකට අදාළ user record එක database එකකින් හොයාගන්න එක තමයි මෙතන අපි select all from user වයා email කියලා අපි ඇඩ් කරගෙන තියෙන්නේ. මෙතනදී අපේ ඊමේල් එක ඩේටාබේස් එකේ තියෙනවා නම් මෙතන true වෙනවා. එහෙම නැත්නම් එහෙම invalid කියලා වැටෙනවා. ඊට අමතරව මෙතනදී user type කරපු password එක database එකේ තියෙන hash password වලට match වෙනවද කියලා check එකක් වෙනවා. මෙතනදී අපේ login එක success වුණොත් එහෙම අපේ ID එක name එක email එක account type එක එතකොට login status එක මෙතන save වෙනවා. ඒ අපේ session එකේ මේ serum ටික save වීම සිද්ධ වෙනවා. එතකොට මෙතනදී අපේ remember me tick එක tick වෙලා තියෙනවා නම් ඒ කියන්නේ remember me එකේ check box එක check කරලා නම් ඊටසේ මෙතනින් පල්ලහැට ඇවිල්ලා ඒකේ 32 bytes secure random token එකක් හදලා තියෙනවා. ඊට පස්සේ මේකේ අපේ token එක database එකේ plan test එකක් විදිහට save වෙන්නේ නැහැ. ඒ වෙනුවට hash value එකක් විදිහට තමයි save කරන්නේ. ඒක security reason එකක් විදිහට තමයි අපි පාවිච්චි කරලා තියෙන්නේ, hash value එකක් විදිහට save වෙන එක. එතකොට මේකෙදි තියෙනවා මේ expiry කියලා අපේ මේ token එක valid වෙන්නේ දවස් 30කට කියන එක. දවස් 30කට විතරයි මේ token එක value වෙන්නේ. එතකොට මේකෙදි අපේ user ID එකයි token hash එකයි expiry date එක කියන values ටික අපේ database එකට insert කරන්න වැඩි වෙනවා. මේ IUD කියන database IUD කියන part එකේදී. ඉතින් මෙතනදී අපේ set cookies සහ අපේ browser එකේ cookies save වෙනවා. එතකොට user කෙනෙක් next time එකේ website එක open කරද්දී auto login වෙන්න මේ ටික අපි use කරනවා. එතකොට මෙතනදී අපේ remember me කියන එක uncheck නම් මේකේ අපි cookies ටික delete කරන විදිහට තමයි මෙතනදී අපි මේ හදාගෙන තියෙන්නේ. එතකොට අපේ login එක success නම් මෙතන අපිට success කියලා message එකක් එනවා. ඉතින් මේ වෙත් ටික අපි බලමු අපේ website එකේ කොයි විදිහද වෙන්නේ කියලා. එතකොට මේ තියෙන අපේ skill shop කියන website එක. ඉතින් අපි දැන් බලමු. එතකොට මේ තියෙන්නේ මම email එක කරලා මගේ password එක කරනවා. ඊට පස්සේ මම මෙතන අපේ remember me tick එකක් දාලා sign in වෙනවා. registration successfully වෙලා අපේ home.php කියන අපේ ෆෝල්ඩර් එකට ඇත්. එතකොට අපේ sign in process එක මෙතනදී සාර්ථක විදිහට සිදු වෙලා තියෙනවා. ඒකට අපේ කලින් options සේරමත් මෙතන වැඩ කරනවා. ඉතින් sign in process එකේ මේ විදිහට තමයි වෙන්නේ. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් බලාපොරොත්තු හමු වෙන බලාපොරොත්තු මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඔබ සදා සුවදාස.